මම මේ වීඩියෝ එකකින් ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ ඕගොල්ලන්ගේ අහිංසකභාවය, ඕගොල්ලන්ගේ බැරිකම භාවිතා කරලා එවැනි අසරණ රෝගීන්ගෙනුත් මුදල් ගසාකන හොර වෙද්දු පිළිබඳ විස්තරයක් තමයි මම ඔයගලන්ට දෙන්න යන්නේ. හෙළ වෙදකම කියලා කියන්නේ පරිපූර්ණ වෙදකමක් මේ ලෝකේ. හරිද? ඒක ලෙඩ සුවපත් කිරීමේ වෙදකමක් නෙමෙයි. අක්වාවේ තෙල් තියෙනවා නම් ඒක එසේ මෙසේ වැඩක් නෙමෙයි. එකක් තමයි අනිවාර්යයෙන්ම පිට දෙපැත්තට දෙන්න පටන් ගන්නවා. අවසානයේ වකුගඩු දෙක නරක් වෙනවා. අපේ අක්මාවෙන් තමයි අපේ ශරීරයේ තියෙන විස පුරාගෙන ඒ විස නැති කරලා ලේ පිරිසුදු කරලා ලේ වලට එකතු වෙන්නේ. ඕගොල්ලෝ දැන් දන්නවා අන්තර්ජාලයෙන් ටිකටම ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. විස්තර ප්‍රචාරක දේවල් දානවා. දියවැඩියාව සම්පූර්ණයෙන්ම නිට්ටාවට සුව කරනවා කියලා. දියවැඩියාව නිට්ටාවට සුව කරන බෙහෙතක් හොයාගෙන තියෙන්නේ. ඊළඟට වකුගඩු නරක් වීම සම්පූර්ණයෙන්ම සනීප කරන්න බෙහෙතක් හොයාගෙන තියෙන්නේ. අක්මාව නරක් වීම සුව කරන බෙහෙතක් හොයාගෙන තියෙන්නේ. ඊළඟ නියුමෝනියාව සුව කරන බෙහෙතක් හොයාගෙන තියෙන්නේ. ඊළඟ පිළිකාව සම්පූර්ණයෙන්ම නිට්ටාවට සුව කරන බෙහෙතක් හොයාගෙන තියෙන්නේ. ඉතින් ඒක ලස්සන මාතෘකාවක්. මොකද ලංකාවේ බහුතරයකට ඔය වගේ ලෙඩක් ඇදුණයින් පස්සේ මුළු ශේෂතම වියදම් කරලා හරි ඔහුව හෝ ඇයව බේරා ගන්න හැම කෙනාම උත්සාහ කරනවා. ඒ උත්සාහය එවැනි අපහසුයෙන් කරන උත්සාහය රැවටීමක් බවට පත් කරලා මුදල් උපයන කණ්ඩායමක් ලංකාවේ දැන් හැමතැනම අන්තර්ජාලය හරහා ඉන්නවා. ඒකට ඉස්සෙල්ලා මම කියනෝනේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ලංකාව තුල සාම්ප්‍රදායික වෙදකමක් තිබුණා. දැන් මේ වෙදකම කරන අය ගුරු මුෂ්ටියක් තියාගෙන හරි මොකක් හරි කරලා හරි ඒ සීමිත පිරිසක් ඉන්නෝ සීමිත දේවල් වලට බෙහෙත් කරන. ඒතර අපි ගත්තොත් එහෙම සර්පේ දෂ්ට කරාම වෙද මහත්තයෙක් ළඟට තමයි අතීතෙදි ගියේ. දැන් එතකොට නිවැරදිව හොයාගෙන තියෙනවා සර්පේ දෂ්ට කරාම අපි රජේ රෝහලකට ගියාම ඒකට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඒක විදිනවා. එතකොට අපි ඒක විශ්වාස කරන්න ඕනේ. මොකද මේ දියුණු ලෝකයේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් දේශපාලනඥයෙකුට මොකක් කර ලෙඩක් හැදුණොත් කොහෙද යන්නේ? කො සිංගප්පූරුවට යනවා. නැත්නම් ඉන්දියාවට යනවා. ඒ ගිහිල්ලා මම කියන හොර වෙදකින් බෙහෙත් ගන්නේ නැහැ. මොකද එවැනි තැනකට ගිහිල්ලා හොඳ ප්‍රතිකාරයක් තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන්. එතකොට ඕගොල්ලෝ හොඳට මෙන්න මේක මොලේට ගන්නකො. විශේෂ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් MBBS ડોක්ටර් කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? එයා උසස් පෙළවලට සයන්ස් කරන්න ඕනේ. අවුරුදු 2ක් තිස්සේ ඉගෙන ගන්න ඕනේ. ඊළඟට ඒකේ A3ක් ගන්න ඕනේ අඩුම තරමේ. ඒ දෙකයි B එකක් හරි අරගන්න ඕනේ. එහෙම අරගෙන තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අපි හිතමු පේරාදෙණිය වගේ විශ්වවිද්‍යාලයක් නම් හොස්පිටල් 6කට විතර දුව පැන ඇවිදිමින් තමයි ඔහු මහන්සි වෙලා මේ ටික කරන්න ඕනේ. අන්තර්ජාලයෙන් තොරතුරු හොයන්න ඕනේ. ඊළඟට මිනි කපන වෙලාවක් තියෙනවා. ඒතකොට හැම කෙනාම සියලුම අවයව කපලා කරලා තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඊළඟට ළමෙක් අපි හිතමු ප්‍රසූත කරනවා නම් එතනට ගිහිල්ලා මහුන් දාණයට පවා පුහුණු වෙලා තියෙන්නේ. වකුගඩුවක් ඇස් දෙකෙන් දැකලා තියෙනවා. අක්මාව හැම දෙයක්ම එයාලා දැකලා තියෙනවා. වකුගඩු අක්මාව හැම දෙයක්ම දැකලා තියෙනවා. පේනහැල්ල දැකලා තියෙනවා. කපලා බලලා තියෙනවා. ඊළඟට ඉංග්‍රීසි බෙහෙත් කියලා කියන වචන බටහිර වෙදකමේදී සම්පූර්ණයෙන්ම පරීක්ෂණ කරලා පරීක්ෂණාගාරකින් තහවුරු වුණයින් පස්සේ තමයි ඒ බෙහෙත මේ ඒ ලෙඩේට ඉදිරිපත් කරන්නේ. ඒක ඔයගලන්ට තේරෙනවනේ. දැන් මෙච්චර ලංකාව තුල ලෝකෙ තුල කොරෝනා ව්‍යසනයක් ගියා. බේරගත්තද නැද්ද? බේරගත්තා. කවුද බේරගත්තේ? තාර්කික ඥානයක් තියෙන බටහිර වෛද්‍යවරු මොකක් කළාද? ඒ පරීක්ෂණයකින් ඒක සම්පූර්ණයෙන්ම තහවුරු කරගෙන ඒකට බෙහෙතක් හදලා ඒක ඉන්ජෙක්ෂන් එකක් හැටියට තමයි ඔයගොල්ලෝට දුන්නේ. දැන් මොකක් කියනවද? ඒක ගහපු අය මැරෙනවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. මොකද පරීක්ෂණයක් හැටියට තියාගත්තු බෙහෙතක් තමයි ශනිකව දුන්නේ. උනට ඒක නිවැරදිව ඒගොල්ලෝ අඳුනගත්තා. මේ කොහොමටත් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එimhe වෛරස් එකකින් පැතිරෙනවා නම් ලෙඩක්. ඒ පැතිරෙන වෛරසයේ තියෙන මොකක් හරි කෑල්ලක් අරගෙන තමයි ඒකට ප්‍රතිකාරය කරන්නේ. ඉන්ජෙක්ෂන් එක හදන්නේ. මොකද ඒකෙන් ප්‍රතිදේහ හදලා තමයි අපේ ශරීරයට ආරක්ෂාව දෙන්නේ. ඉතින් ඒකෙදි බැරි වෙලා හරි ඒ වෛරසයම ඉන්ජෙක්ෂන් එකට ඇතුල්ලා තිබුණොත් එතකොට ඒ ලෙඩ හැදෙනවනේ. එතකොට මේ යන්න පුළුවන්. එහෙම සංකූලතා ඇති වෙන්න පුළුවන්. එක එකගේ ශරීර ලක්ෂණ අනුව. එනකොට අපි විශ්වාස කළානේ ඒ බෙහෙත අපිට සාර්ථකත්වයට එන්න පුළුවන් එකක් කියලා. දැන් ලෝකයේ තුල දැන් ඒක මැඩපවත්තලනේ තියෙන්නේ. එහෙමනම් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ අන්තර්ජාලයෙන් මම මේ දකින්න දිගටම ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. নানা ප්‍රකාර වෙද්දු කියන පිරිසක්. ඒගොල්ලෝ කියනවා කට්ටඩිය හැටියටත් තියෙනවා සමහරක් වෙලාවලට. ඊළඟට ජප කරන්නත් ලෑස්ති වෙනවා, මතුරන්නත් ලෑස්ති. ඒ මතුරන වීඩියෝ මම ඔයගලන්ට දානවා. මතුරන්න පුළුවන්ද? එහෙම බලයක් ඇති කරගන්න පුළුවන්ද? ඊළඟට ජ්‍යොතිෂය කියන්නේ මොකක්ද? මේ ජ්‍යොතිෂය කියන එක ඇත්තද නැද්ද කියන එක නිවැරදිව දැනගන්න ඕනේ. මොකද ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් එච්චර දියුණු වෙන්නයි. ලංකාවේ වෙලාවල් බල පටන් ගත්තෙත් වෙලාවක් බලලානේ. විදේශිකයා ලංකාවට නිදහස දෙනකොට ඒක බාරගත්තේ නැකතකින්. නැකතකින් බාරගත්තු රට ලෝකයේ අන්තිම රට බවට පත් වෙලා තියෙනවා.
එහෙමනම් ඒක ඇත්තද නැද්ද කියලා අවබෝධ කරගන්න එපා. ඒක නම් මම ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝස් වලින්. දැන් ඔයගොල්ලෝ චුට්ටක් අවබෝධ කරගන්න ඕනේ. වකුගඩු නරක් වෙලා තියෙනවා නම් ඒක නැවත යථා තත්ත්වයට පත් කරන්න කිසිදු බෙහෙතක් නැහැ. ඒක පානය කරන්න විතරයි පුළුවන් වෙන්නේ. බෙහෙතක් දෙන්න ක්‍රමයක් නැහැ. මොකද වකුගඩුව නරක් වුණයින් පස්සේ නියපොත්ත නරක් වෙලා ගැලවුණයින් පස්සේ අලුත් නියපොත්තක් එන්න අවයවයක් නැහැ. ඒක කරතෑවි. නේ අලුත් නියපොත්තක් එන්න පුළුවන් නේ. ඒ වුණාට වකුගඩුව කලුතෙන් එන්නේ නැහැ නේ. නරක් වුණයින් පස්සේ මොකක් කරන්නද? එකම ප්‍රතිකාරය තමයි පළවෙනි ප්‍රතිකාරය තමයි නිට්ටාවට සනීප කරන්න නම් වකුගඩුව බද්ධ කරන්න ඕනේ. අන්න බද්ධ කරයින් පස්සේ ඒකත් ලේ ඥාතිත්වයේ අනමන ඔක්කොම බලලා තමයි ගැළපෙන වකුගඩුව බද්ධ කරන්න ඕනේ. නැත්නම් ප්‍රතික්ෂේප කරන එක. එහෙනම් එහෙම බද්ධ කරයින් පස්සේ යාට ජීවත් වීමේ chance එක ලැබෙනවා. නැතිනම් කරන්න ඕනේ මොකද්ද? ලේ මාරු කරන්න ඕනේ. මොකද පරිවෘත්තීය ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ නැහැ වකුගඩු නරක් වුණායින් පස්සේ. ඊළඟට සීනි දියවැඩියාව. දියවැඩියාව කිව්වහම අග්නියාසයෙන් ඉන්සුලින් සාවය වීම අඩුවීම සහ නැවතීම. ඉතින් දැන් ඒක අපිට ඕනම් පුළුවන් වෙන්න කලින් ප්‍රෝටීන බහුල ආහාර කනවා නම් කාබෝහයිඩ්‍රේට් ආහාර අඩු කරලා අපිට කිසි දවසක දියවැඩියාව හැදෙන්නේ නැහැ. ලංකාව තුල තියෙන සියලුම කෑම දියවැඩියාව ගෙන්නා ගැනීම කෑම තියෙන්නේ. පිටි කෑම, බතුත් එහෙම තමයි. බත් කෑවත් දියවැඩියාව හැදෙනවා. ඒකට ප්‍රෝටීන බහුල ආහාර වැඩි කරගෙන, පළතුරු වගේ දේවලුත් වැඩි කරගෙන, එළවලු වගේ දැන් කන්න විදියකුත් නැහැ රටේ තියෙන වාතාවරණයත් එක්ක. ඒව වැඩි වෙලා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. එතකොට ඒක හැදෙන්නේ නැහැ. හැදුණෙන් පස්සේ තියෙන්නේ ඒක පාලනය කිරීම පමණයි. මෙට්ෆෝමින් වගේ බෙහෙතකින් පාලනය කරනවා. ඒකින් නවත්තන්න බැරි නම් ඉන්සුලින් ශ්‍රාවය ඉන්සුලින් මොකක් කරනවද? ඉන්ජෙක්ෂන් එකකින් දෙන්න ඕනේ. එතකොට ඒකෙන් තමයි පාලනය වෙන්නේ. නැතිනම් අපිට ඉන්සුලින් ගාන තැනට යන්නේ නැතුව ඊට කලින් අපිට පුළුවන් කෑම වලින් පාලනය කරන්න. කෑම වලින් පාලනය කරන්න. ඔය වෙද්දු කරන්නේ ඕගලන්ට තෙබු වගේ දෙයක් දෙනවා කන්න. ඕගලන්ට ඔය ටික රිපෝට් එකක් ගන්න කියනවා. මොකද තාර්කික ඥානෙ නැති මිනිහෙක් මේකට අල්ලගන්නේ 15000 20000 50000. ඒ පළවෙනි එක සැරේට මුදල ගෙවන්න ඕනේ මේ නිකන් මේ කිසිම දෙයක් ගන්න නැති වෙදෙකුට. නේ ඊට පස්සේ මොකක් කරනවද? ඕගලන්ට තෙබු හරි. තෙබු වලින් සීනි පාලනය කරනවා. සීනි පාලනය කරන බෙහෙත් ටිකක් තියෙනවා. බෙහෙත් මේ ඖෂධීය ගුණයක් තියෙන මේ ශාක මම මගේ YouTube වීඩියෝස් වල මම ඒවා දාලා තියෙනවා බලන්න. එතකොට ඒක හදලා දුන්නාම සීනි මට්ටම අඩු වෙනවා. එතකොට ඊට ඉස්සෙල්ලා සීනි මට්ටම රිපෝට් එකකින් වැඩි. දැන් අඩු වෙලා. අර ලිමිට් එකකින් පල්ලෙහාට ඇවිල්ලා. දැන් එතකොට දියවැඩියාව සනීප වෙලාද? නැහැ. අපිට බෙහෙතක් නොබී කෑම වලින් පාලනය කරන්න පුළුවන් මොකක්ද? දියවැඩියාව කියන එක. කෑම වලින් පාලනය කරනවා. ඒ කියන්නේ ප්‍රෝටීන බහුල ආහාර ගන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට් කෑම අඩු කරාම සීනි මට්ටම පාලනය වෙනවා. සතියට දෙසරයක් විතර තෙබුකොළ වගේ එකක් මැල්ලුමක් හදාගෙන කෑවහම කොහොමද දියවැඩියා තත්ත්වෙ එන්නේ නැහැ. සීනි මට්ටම ගොඩාක් අඩු වුණොත් එම කොමා තත්ත්වය ඇදිලා මැරලා යනවා. එහෙනම් දියවැඩියාව හදාගන්න කලින් බේරෙන විදිය ගැන මම අවුරුදු 100ක් ජීවත් වෙන්නේ කොහොමද? එහෙම වීඩියෝස් මාලාවක් මම දාලා තියෙනවා. ඉතින් ලංකාවේ අය ඉතින් බලන්න නැත්නම් කරන්න දෙයක් නැහැ නේ. නේ? එතකොට දැන් ඒ වීඩියෝස් වල මම පේනවා තියෙනවා කිසිදු ලෙඩක් හැදෙන්නේ නැතුව අපිට ආයු කාලය ගෙනියන්නේ කොහොමද කියන එක මම මේ වීඩියෝස් වල දාලා තියෙනවා. ඒ ටික බලන්න. ඔයලා පිරලා බලන්න. ඊළඟට වකුගඩුව එතකොට නරක් වුණොත් ලේ මාරු කරන්න ඩයලයිසිස් කරලා තමයි ටික කාලයක් ජීවත් කරවන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වකුගඩුව බද්ධ කරන්න ඕනේ. ඒක තමයි ඒකට තියෙන පිළියම. අක්මාව නරක් වුණොත් කිසිදු ක්‍රමයකට බෙහෙතකින් නරක් වෙච්ච අක්මාව යථා තත්ත්වයට ගේන්න බෑ. එහෙම කියනවා නම් ඒ හොර වෙදෙක්. ඔයාලගේ සල්ලි ටික අරගෙන මොකක් කරනවද? බෙහෙතක් දීලා සල්ලි ටික අරගන්නවා ලෙඩා මැරෙනවා. ඊට පස්සේ සල්ලි ගන්න බෑනේ මොකද බෙහෙත කරලානේ තියෙන්නේ නේ. එතකොට අක්මාව නරක් වෙලා තියෙනවා නම් අක්මාවේ අන්තිම තැනට යන්න කලින් අලුත් අක්මා කෑල්ලක් බද්ධ කරොත් ඔහු බේර ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ හිටපු ගායකෙක් නාමල් උඩුගම. ඔහු අවසාන අදියර දක්වා යන්න කලින් ඔහු බේරගත්තා. එතකොට මගේ අර සහෝදරයෙක්ගේ දුවෙක් අසනීප වෙලා. එයාට අර මානසික වෙලා අපි සෑහෙන මුදල් හොයලා ලක්ෂ 80කට වඩා වියදම් කරලා අයව බේරගත්තා. ඒතර අක්මාව නරක් වුණොත් අක්මාව බද්ධ කිරීම හැර වෙන කිසිදු ක්‍රමයක් නැහැ කියලා මොලයක් තියෙනවා නම් තේරෙනවා. මොකද පොතපත කියවලා බැලුවාම ඒක තේරෙන්න ඕනේ ඒක. තේරෙන්නේ නැති හින්දා මම මේ කියන්නේ. ඊළඟට පෙනහැල්ල නරක් වුණොත් ඉතින් පෙනහැල්ලක් දාන ක්‍රමයක් නැහැ නේ. ඒතර පෙනහැල්ල නරක් වෙන්න කලින් නියුමෝනියා වගේ තත්යකටපත් වෙන්න කලින් මොකක් කරන්න ඕනද? ඔහු බේර ගන්න ඕනේ. ඒතර නියුමෝනියාව හැදෙන පැත්තට නොයන්න ඕනේ. රැයට නාලා, අයිස් කාලා, ඔය විදිහට සෙම හදාගෙන කාලාන්තරයක් හිටියොත් එීම පෙනහැල්ල නරක් වෙනවා. තනියම කරන්න බෑ. එහෙනම් ඉංග්‍රීසි බෙහෙතකට නැත්නම් ඉංග්‍රීසි ක්‍රමයට බටහිර වෛද්‍ය ක්‍රමයට එහෙම බේරගන්න ක්‍රමයක් නැති එවැනි දෙයක් බේරගන්න ක්‍රමයක් නැහැ. ඊළඟ පිළිකාවක් ගත්තොත් එහෙම මගේ හිතයිෂි සර් කෙනෙක්ගේ නෝනට අසනීප වෙලා පිළිකාවක් හැදිලා බොහොම තරුණ කාලෙදී මුළු ලංකාවෙම බෙද්දු ළඟට ගියා. ඔය සනීප කරනවා කියන හැම කෙනා ළඟටම. මම කිව්වා ගිහිල්ලා වැඩක් නැහැ කියලා. මොකද පිළිකාවක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මිනිහෙකුට සනීප කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ වගේම කවුරු හරි මැරෙන්න යනවා නම් බේරගන්න අපි සෑහෙන try එකක් දෙනවනේ. ඉතින් ඒ මානුෂික මේ මානුෂිකත්වය තමයි අර වගේ වෙද්දු භාවිතා කරන්නේ එයාලගේ සල්ලි ටික ගන්න. එයාලගේ අරමුණට යන්න. ඒතර පිළිකාවක් කියන්නේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනයක්. ඉතින් අසාමාන්‍ය ලෙස පෙනහැල්ල කියමුකෝ පෙනහැල්ලේ සෛල වර්ධනය කරලා වෙලා ඉවර නම්
පෙනහැල්ල බේරගන්න ක්‍රමයක් නැහැ. එතකොට ඉංග්‍රීසි ක්‍රමයට මොකක් කරනවද? කීමෝതെරපි වගේ එකක්. නැත්තම් එහෙම කරන්ට් එක අල්ලන වගේ එකක් තමයි ඉස්සර කරේ. ඒකෙදි කරේ පිළිකා ශෛල පිච්චීම. ඉතින් සම්පූර්ණව ව්‍යාප්ත වෙලා ඉවර නම් පිළිකා ශෛල හැමතැනම වර්ධනය වෙලා ඉවර නම් අපි පිළිකා ශෛල විනාශ කරන්න බෙහෙතක් ඇඟට දුන්නොත් එදාම මැරෙන්න ඉඩ තියෙනවා. මොකද පෙනහැල්ල සම්පූර්ණම වැහිලා තියෙනවා. වක්ගඩුව සම්පූර්ණ පිළිකාවකින් වැහිලා තියෙනවා නම් බඩවැල සම්පූර්ණ පිළිකාවකින් වැහිලා තියෙනවා නම් ඉතින් පිළිකා ශෛලයට මැරුණ ගම වක්ගඩුව නරක් වුණා, පෙනහැල්ලත් නරක් වුණා, මේ මිය ගියා. ඒ හින්දා වැදගත් වෙන්නේ ලෙඩේ හැදෙන්න කලින් බේරෙන විදිහ තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ලෙඩක් හැදෙන්න කලින් බේරෙන තියෙන එකම ක්‍රමය තමයි අවුරුද්දකට සැරයක් තමාගේ උපන්දින දවසේ ෆුල් බොඩි චෙකප් එකක් කිරීම. ෆුල් බොඩි චෙකප් එකේ රිපෝට් එක පොතක අමුණාගෙන තිබීම. බල්ලෙකුටත් පොතක් තියෙනවනේ. උගේ නම තියෙනවා, ඌට දීපු ඉන්ජෙක්ෂන් ටික තියෙනවා. ලංකාවේ මේ කිසිම මිනිහෙකුට එහෙම එකක් නැහැනේ. ඕගොල්ලෝ කල්පනා ඕගොල්ලෝ කියන්න බල කමෙන්ට් එකක් දාන්න ඕගොල්ලන් තියනවාද කියලා එහෙම එකක්. අවුරුද්දකට සැරයක් ලෙඩක් තිබුණත් නැතත් තමාගේ ශරීරයේ සම්පූර්ණ ෆුල් බොඩි චෙකප් එකක් කරනවා. රුපියල් 15000 20000 යන්නේ. අවුරුද්දකට සැරයක් රුපියල් 15000ක් තමා වෙනුවෙන් වැය කරගන්න බැරි නම් ඉතින් ඒක ඕන වෙලාවක මැරෙන්න බලාගෙන ඉන්න තියෙන්නේ. මොකද අවුරුදු 100ක් තියා වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ. ලෙඩක් හැදුන ගමන් සනීප කරන්න බෑ. ලෙඩ හැදෙන්න කලින් තමයි කරන්න ඕනේ. එහෙනම් මෙතනින් එහාටවත් එවැනි දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට අපි දියුණු සමාජයක් බවට පත් වෙනවා. මොකද ලෝකයේ තුල දියුණු රටවල් වල මානවයා තමයි දියුණු වෙලා තියෙන්නේ. මානව සංවර්ධනය තමයි දියුණු වෙන්නේ. මානවයාට ලෙඩක් හැදෙන්නේ නැති පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. හොස්පිටල් එකේ වැඩි කරන්න ඕනේ. ආකල්ප සහ ක්‍රමවේද සහ ලෙඩක් බෝ වෙන එක වළක්වන්නේ කොහොමද කියන එක තමයි ලංකාව වගේ රටක ඉදිරිපත් කරන්න ඕනේ ඉස්සෙල්ලාම. මුඛ සෞඛ්‍ය. කටේ දත් ටික ආරක්ෂා කරගන්න මාස 6න් අයට මේ ඩෙන්ටල් ડોක්ටර් කෙනෙක් ළඟට ගියොත් තමයි දත් ටික ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ඔයාලට මම මේ දෙන පණිවිඩය තමයි මං ඔය කියපු ලෙඩ රෝග සනීප කරනවා කියන වෛද්‍යවරු දිහා බලන්න. වෙද්දු දිහා. වෙදාට පිළිකාවක් තියෙන බව පේනවා. පිළිකාවක් තියෙන වෙදෙක් පිළිකාවට බෙහෙ ප්‍රතිකාර කරනවා වගේ තමයි ඔය බලන්නකො මූණ කෙලින් පෙන්වන්න විදියක් නැති වෙද්දු ඉන්නේ. මම දැක්ක එක වෙදෙකුගේ මේ මූණේ තියෙනවා මේ සනීප වෙන්නේ නැති තුවාලයක්. විශාල තුවාලයක්. කට ඇද වෙලා. ඔයගොල්ලෝ බලන්න එහෙම දැක්කම ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න කවුද කියලා. මම කියන්න කැමති නෑ. ඊළඟට පිළිකාවට දියවැඩියාවට සහ වගුගඩු ආබාධවලට බෙහෙත් කරන මිනිහට දියවැඩියාව. දැක්කම පේනවනේ කිලෝ 100ක් 150ක් විශාලයි. එතකොට එවැනි මිනිස්සුන්ගෙන් ප්‍රතිකාර කරන්න බෙහෙත් ඉල්ලන මිනිස්සු ලංකාවේ ඉන්නවනම් ලංකාව කවදාක ගොඩ දාන්න බෑ. එහෙනම් මම මේ පණිවිඩය දෙන්නේ මේ මේ ආකල්ප වෙනස් කරන්න බැරි වැඩිහිටි පිරිසට නෙමෙයි. තරුණ අය හරි මේ වෝදරෙන් බේරෙන්න ඕනේ. ඒ හින්දා ඊළඟ වීඩියෝ එකකින් මම නැවත මුණ ගැහෙන බලාගෙන සමුවරගෙන යනවා.